Hi guys, සියලු දෙනා සාදරෙන් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් ලෝකයේ මේ දවස්වල ගොඩාක් අවධානය දිනාගත් Google ලගේ අලුත් මලුත් Pixel 11 series එක ගැන. ඉතින් Google සමාගම 2026 අගෝස්තු 12 වෙනිදා Pixel 11 series එක හඳුන්වා දුන්නා. මේ series එකට Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL සහ Pixel 11 Pro 4 models 4ක් ඇතුළත්. ඉතින් මේ පාර Google මොනවද අලුතෙන් කරලා තියෙන්නේ? කැමරා එක කොහොමද? AI features මොනවද? කොහොමද ඒ වගේ ලංකාව මුදලින් මේ ෆෝන් එක කොච්චර මුදලකට ගන්න පුළුවන්ද? අද අපි මේ දේවල් සරලවම කතා කරනවා. Guys, ඉතින් 11 Pro series එකේ design එක සම්පූර්ණයෙන් වෙනස් කරලා නැති වුණත් Google මේ පාර ෆෝන් එකේ design එක තවත් refine කරලා නම් තියෙනවා. විශේෂයෙන් Pixel ෆෝන් එක හඳුන්වන්න පුළුවන් කැමරා බාර් එක මේ පාර තවත් slim කරලා තියෙනවා. ඒ වගේම durable සහ screen resistant පැත්තෙන් improvement එක ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ Google මේ පාර සම්පූර්ණයෙන්ම අලුත් design එකක් හඳුන්වනට වඩා දැනට තියෙන Pixel design එක තවත් හොඳ මට්ටමකට ගෙනින්න process කරලා තියෙනවා. 11 series එක performance එක විදිහට මචං update එක වෙන්නේ Google Tensor 6 process එක. මේ Google ලගේ අලුත් generation Tensor chip එකක්. ඉතින් Google ලගේ process එකක්. ඉතින් performance විතර නෙවෙයි AI වැඩත් ෆෝන් එක ඇතුලේ වේගෙන් සහ smart විදිහට කරගෙන තමයි මේ process එක වැඩි දියුණු කරලා තියෙන්නේ. ඒ නිසා Gemini වගේ AI features 11 එකේ වැදගත් කොටසක් වෙනවා මචං. ඒ වගේම Pixel 11 series එකේ model සියල්ලම Tensor G6 chip එක මගින් භාවිතා වෙනවා. දැන් තමයි ගොඩක් දෙනෙක් බලන කැමරා එක Google Pixel ෆෝන් එක ජනප්‍රිය වෙන්න හේතුව තමයි guys මේ තියෙන කැමරා quality එක. Pixel 11 series එකේ සාමාන්‍යයෙන් කැමරා hardware සහ image process දෙකම වැඩි දියුණු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් Pixel 11 එකේ zoom එක megapixel 30 දක්වා යනවා. හැබැයි 11 Pro එක සහ Pixel 11 XL වගේ ෆෝන් වල මොඩල් වල zoom එක megapixel 120 දක්වා යනවා. ඒ වගේම Pro model වල camera system එක අලුතෙන් megapixel 50ක් mini sensor එකක් ලබා දීලා තියෙනවා. low light protection පැත්තෙන් improvement කරලා තියෙනවා. ඒ නිසා රෑ වෙලාවක හෝ අඩු ආලෝකය තියෙන වෙලාවක ෆොටෝ එකක් ගන්නකොට වැඩි quality එකක් ලබා ගන්න Google උත්සාහ කරලා තියෙනවා. guys, තවත් superior features එක තමයි highlight interest එක. Pixel 11 Pro සහ Pixel 11 XL model වල අලුතෙන්ම දුන්න features එක තමයි highlight. මේකේ ෆෝන් එකේ notification එකක් screen එක බලන්නේ නැතුව දැනගන්න පුළුවන්. LED notification system එකක් විශේෂයෙන් ෆෝන් එක table එක උඩ face down තියලා තියෙන වෙලාවක වැදගත් notification එකක් ආවොත් ඒ ගැන visual signal එකක් ලබා ගන්න පුළුවන්. මේක Pixel 11 Pro model වල විශේෂ features එකක්. guys, ඉතින් තවත් superior features එක තමයි magic capture. Pixel 11 කැමරා එකේ අලුත්ම features එක තමයි magic capture. මේකේ ෆොටෝ සහ වීඩියෝ capture කිරීම එකට combine කරලා ඔයාට අවශ්‍ය moment එක හොඳින් capture කරගන්න උදව් වෙනවා. මචං තවත් දෙයක් විශේෂයෙන්ම තමයි movement subject සහ spontaneous movements capture කරන අයට මේක useful features එකක් වෙනවා. ඉතින් guys, content creators කරන ඔයාට YouTube, Facebook, TikTok වගේ platform වල වීඩියෝ කරන්නේ නම් මෙන්න මේ කියන කොටස ගොඩක් වැදගත් වෙනවා. ඉතින් Pixel 11 series එක content suite එකේ content focus කරන්න tool ලබා දීලා තියෙනවා. මේකෙදි වීඩියෝ short කිරීම සහ works full කිරීමත් පහසු කරනවා. ඒ නිසා ෆෝන් එකෙන් content කරන creators ලට Pixel 11 Pro model විශේෂයෙන් interest option එකක් වෙන්න නොඅනුමානයි. වීඩියෝ quality එක අතර පස්සේ 11 Pro models වල 8K Pro stable video features එකක් ලබා දීලා තියෙනවා. ඒකෙන් high resolution video එකක් record කරන අතර ෆෝන් එක YouTube video සහ social media content කරන අයට මේක මාර features එකක්. guys, මේකේ තවත් සුපිරි වැඩක් තියෙනවා Gemini AI. 11 series එකේ තවත් ලොකු process එකක් තමයි Gemini AI. Google මේ පාර Gemini intelligent එක Pixel ෆෝන් එකට deeply interest කරලා තියෙනවා. voice commanding personal assistant එකක් වගේ භාවිතා කරන්න පුළුවන් ෆෝන් එකක් බවට පත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම guys, මේ ෆෝන් එකේ battery health එක ගත්තොත් battery charging පැත්තෙන් Google implement කරලා තියෙනවා. Google කියන විදිහට Pixel 11 series එකට fast charging capability එකක් ලැබෙනවා. විශේෂයෙන් 15 minutes charge කරලා පැය 15ක් දක්වා battery life ලබා ගන්න හැකියාවක් Google සඳහන් කරනවා.
ඒ නිසා ෆෝන් එක charge කරන වැඩි වේලාවක් නැති අවස්ථාවක මචං මේක ගොඩාක්ම useful වෙන්න පුළුවන්. හරි guys, අපි දැන් බලමු 11 model 4 මොනවද කියලා. 11 Pro Max එකෙන් ලබා දුන්න model 4 තමයි Pixel 11 එක තියෙනවා. ඊට පස්සේ 11 Pro එක තියෙනවා. ඊට පස්සේ ලොකු display එකක් තියෙන phone එක තමයි 11 Pro XL එක. ඉතින් අවසානට ගහපු phone එක තමයි Pixel 11 Fold එක. Pixel 11 Pro Fold එක global phone එකක් නිසා අනෙක් model තුනට වඩා වෙනස්. Google මේක තවත් durable balance brightness display එකක් සහිත global එකක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. හරි guys, ලංකාවේ ඔයාට මේ ෆෝන් එක කීයකටද ගන්න පුළුවන් මේ ෆෝන් වර්ගෙම අපි බලමු. Google 11 එකක් ගන්න පුළුවන් $899ක්. ඒ කියන්නේ ලංකා මුදලින් 2,99,000කට වගේ ගන්න පුළුවන්. 11 Pro එකක් ගන්න පුළුවන් $1,099ක්. ඒ කියන්නේ ලංකා මුදලින් 3,66,000කට ගන්න පුළුවන්. ඒ වගේම 11 Pro XL එකක් ගන්න පුළුවන් $1,299ක්. ඒ කියන්නේ ලංකා මුදලින් 4,32,000කට වගේ. ඒ වගේම Pixel 11 Pro Fold එකක් ගන්න පුළුවන් ඔයාට $1,899ක්. ඒ කියන්නේ ලංකාව මුදලින් ආසන්න වශයෙන් 6,32,000කට. ඉතින් guys මේක ආසන්නව අගයක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ඩොලර් එක ඉහළ පහළ යනකොට ඒ මුදල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් guys මේ තමයි Google ලගේ අලුත්ම Pixel 11 series එක. මේ ගැන මේ වෙලාවේ දැනගන්න ඕන ප්‍රධානම කරුණු Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL, Pixel 11 Pro Fold කියන method හතර ඔයා කැමති එක මොකද්ද? comment එකක් කියන්න. ඒ වගේම Pixel 11 එක ලංකාවට ආවොත් ඔයා මේ ෆෝන් එක ගන්න කැමතිද? ඔයාගේ අදහස අනිවාර්යෙන් comment කරන්න. මේ වගේ අලුත් technology AI smart video එකක් බලන්න ඕන නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. අලුත් කරෙන්න අනිවාර්යෙන්ම comment එකක් දාලාම subscribe කරන්න අමතක කරන්න එපා. අද සමු ගන්නවා තවත් මෙවැනි සුපිරි වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු ඇතුව.